Hello everyone, welcome to back my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලා එක්ක කැරමල් පුඩින් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් මම ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා අපේ මේ රසම රස කැරමල් පුඩින් වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න කියලා. මම අද පාවිච්චි කරන්නේ හකුරු. ඉතින් මම මේ හකුරු ටික හොඳට ග්‍රේටර් එකකින් ග්‍රේට් කරගත්තා. මොකද එතකොට අපිට ඉක්මනින්ම හකුරු ටික දිය කරගන්න පුළුවන්. ඔයාලා කැමති නම් හකුරු වෙනුවට අපිට සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි හකුරු ටික දිය කරගන්න ඕන. ඒකට මම ලිපේ පෑන් එකක් තියලා හකුරු ටික ඒකට එකතු කරනවා. හකුරු ටික දිය වීගෙන එද්දී මේ විදිහට හැන්දක් අරන් ඒ ටික හොඳට මිශ්‍ර කරගන්න. හකුරු ටික ටිකක් දද දුඹුරු පාටක් වෙනකම් පෑන් එකේ තියලා රත් කරගන්න ඕන. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා හකුරු මිශ්‍රණය හොඳින් දිය කරලා හිමින් සැරේ අපේ පදම එනකන් ටිකක් වෙලා ලිපේ තියන්න ඕන. ඔයාලට පේනවා ඇති දැන් හකුරු ටික හොඳින් දිය වෙලා තියෙන්නේ. ඒ වගේම හොඳට රත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී හැන්දක් අරන් හොඳට කලවම් කරගන්න. නැත්නම් මොකද හකුරු ටික ගල් වෙන්න පුළුවන්. අපිට දැන් මේ වගේ ටිකක් ලොකු භාජනයක් අවශ්‍ය වෙනවා අපේ මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත හකුරු මිශ්‍රණය මුලින්ම මේ භාජනයට එකතු කරගන්න ඕන. මම අද පුඩින් එක හදන්නේ බිත්තර 5ක් අරගෙන. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ ගන්න බිත්තර ප්‍රමාණය අනුව ඔයාලා ගන්න හකුරු ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඉතින් මුලින්ම මම මේ බිත්තර ටික වෙනම භාජනයකට කඩා ගන්නවා. මොකද එකවරම අර භාජනයට දැම්මොත් බිත්තර කටු එහෙම වැටෙන්න පුළුවන්. ඔයාලත් කෑමක් හදද්දී බිත්තර වෙනම භාජනයකට කඩලා අපි හදන කෑම එකට එකතු කරගන්න. ඊට පස්සේ අපි කඩාගත්ත බිත්තර ටික අපේ හකුරු මිශ්‍රණයට එකතු කරගන්න ඕන. දැන් අපි අපේ හකුරු මිශ්‍රණයයි බිත්තර ටිකයි හොඳට මිශ්‍ර කරගන්න ඕන. මං ගෑරුප්පුවක් තමයි මිශ්‍ර කරගන්න
ගන්නේ. ඉතින් මේ දෙක හොඳට මිශ්‍ර කරගන්න. මම මේ මිශ්‍රණයටම කිරි කෝප්පයක් එකතු කරගන්නවා. ඒක ඔයාලට කැමති නම් එකතු කරන්න පුළුවන්. කිරි නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති නම් කිරි කෝප්පයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් අපේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් මිශ්‍රණය හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊළඟට අපි අපේ පුඩින් එකට අවශ්‍ය කැරමල් එක හදාගන්න ඕන. ඉතින් මං ආයෙත් ලිපේ පෑන් එකක් තියලා ඒකට සීනි එකතු කරගෙන දැන් කැරමල් එක හදාගන්න තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති දැන් සීනි ටික හොඳටම දිය වෙලා තියෙන්නේ. අපි මේ මිශ්‍රණය සීනි මිශ්‍රණය ටිකක් තද දුඹුරු පැහැයක් වෙනකන් තියාගන්න ඕන. මොකද එතකොට තමයි අපේ කැරමල් පුඩින් එකේ පාට ලස්සන වෙන්නේ. අපි දැන් කැරමල් එක හදාගෙන ඉවරයි. අපිට පුඩින් එක හදාගන්න මේ වගේ භාජනයක් ඕන වෙනවා. ඒ භාජනයට අපි හදාගත්ත කැරමල් එක දාගන්න. ඊට පස්සේ කැරමල් එක භාජනයේ හැමතැනම ගෑවෙන විදිහට මේ වගේ ටිකක් වෙලා එහාට මෙහාට කරලා භාජනයේ හැමතැනම කැරමල් එක ගා ගන්න හොඳට. දැන් අපි අපේ පුඩිම හදන භාජනයට අපේ බිත්තර මිශ්‍රණය එකතු කරගන්නවා. මේ වෙලාවෙදිත් මිශ්‍රණය හොඳට කලවම් කරලා ගන්න. දැන් අපි මිශ්‍රණය හදලා භාජනයටත් දාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ස්ටීම් කරගන්න. ස්ටීම් කරගන්න මම මේ වගේ ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට වතුර කෝප්පයක් දාගන්නවා. මම දැන් මේ භාජනය ඇතුලෙන් ස්ටෑන්ඩ් එකක් තියාගන්නවා. එතකොට අපිට ලේසි අපේ මිශ්‍රණය ඒක උඩින් තියාගන්න. මේ විදිහට මිශ්‍රණය ස්ටෑන්ඩ් එක උඩින් තියාගන්න.
ඊට පස්සේ අපි අපේ මිශ්‍රණය හොඳින් තද වෙන්න පියනකින් වහගන්න ඕන. දැන් මේ තියෙන්නේ අපේ පුඩින් එක තැම්බෙන්න තියලා විනාඩි 10කට විතර පස්සේ ඔයාලත් මේ වගේ හැන්දක් හරි පොඩි පිහියක් හරි අරගෙන ටිකක් මැදට ඇනලා බලන්න හොඳින් තැම්බිලාද කියලා. පුඩින් එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ලිප ඕෆ් කරලා මම පුඩින් එක ගත්තා ලිපෙන් බාලා. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත පුඩින් එක. ඊට පස්සේ අපිට මේ වගේ ප්ලේට් එකක් ඕන වෙනවා අපේ පුඩින් එක දාගන්න. දැන් අපි පොඩි පිහියක් අරගෙන මේ විදිහට අපේ පුඩින් එක තියෙන භාජනය වටේට පුඩින් එක හිමින් සැරේ ගලව ගන්න ඕනේ. මොකද එතකොට අපිට ප්ලේට් එකට දාගන්න ලේසි වෙනවා. අපි දැන් පුඩින් එක ප්ලේට් එකට දාගමු. හැබැයි මට නම් මේක ප්ලේට් එකට ගන්න බැරි වුණා. මොකද භාජනය ටිකක් රස්නෙයි. ඊට පස්සේ මම මල්ලිට කියලා තමයි ප්ලේට් එකට දාගත්තේ. මේ තියෙන්නේ අපි හදාගත්ත කැරමල් පුඩින් එක. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට පාටට තියෙනවා. කැරමල් එකේ පාට හොඳට තියෙනවා. ඔයාලට පේනවා ඇති අපේ පුඩින් එක හරිම සොෆ්ට්. ඒ වගේම රස පාටට තියෙනවා. ඉතින් මම දැන් මේකෙන් ටිකක් රස බලන්නයි හදන්නේ. ඇත්තටම මාරම රසයි මේ පුඩින් එක. මාරම සොෆ්ට්. ඉතින් ඔයාලත් හදලා රස බලලා රස අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් channel එකත් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.